හායි යාළුවනේ, කොහොමද ඔයාලට? ඔන්න අද අපි ගියා අපේ කා එක වොෂ් කරගන්න. ඇත්තටම මේක අපිට ගිහිල්ලා හරිම සිම්පලි කරගන්න තියෙන දෙයක්. මුලින්ම අපි එතෙන්ට ගිහිල්ලා සිලෙක්ට් කරගන්න ඕන අපි කරන්නේ සිම්පල් වොෂ් එකක්ද නැත්නම් සුපර් වොෂ් එකක්ද එහෙමත් නැත්නම් සුපර් ෂයිනි වොෂ් එකක්ද කියන එක. එතකොට අපි පවුන් 3ක් 5ක් 6ක් වගේ ඔන්නෝම පොඩි වෙනසක් තමයි තියෙන්නේ. අපි තෝරගෙන අපිට කැමති එකට පේ කරලා ඇවිල්ලා අපිට එතන තියෙන පොඩි ඒරියා එකක් ස්පේස් ඒරියා එකක් ඒකට ගිහින් කායක වොෂ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට යනකොට අපි පේ කරලා ඔක්කොම කරලා එතෙන්ට යනකොට ඒ ඇතුලේ කායකක් වොෂ් වෙනවා. ඉතින් අපි විනාඩි 5ක් වගේ පොඩි කාලයක් අපේ කායකේ වොෂ් කරන ටයිම් එක එනකන් එළියට වෙලා හිටියා. ඊට පස්සේ අපේ ටයිම් එක ආවට පස්සේ දැන් අර කලින් කායක වොෂ් වෙච්ච නිසා ඩෝස් ඔක්කොම වැහිලානේ තිබුණේ. එතකොට අපිට අපේ ටයිම් එක ආවට පස්සේ අර ඩෝ එක ඕපන් වෙලා අපිට පුළුවන් ඊළඟට අපේ ටයිම් එක ඇතුළට යන්න. ඊට පස්සේ අපි ගියාට පස්සේ ඒ දොරවල් දෙක සම්පූර්ණයෙන් වැහෙනවා. වැහිලා හරියට තමන් කායක අර රෝද බැලන්ස් කරලා ෆික්ස් වුණාට පස්සේ ස්ටොප් කියලා වැටුණාට පස්සේ අපි කායක ස්ටොප් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔන්න වැඩේ පටන් ගන්න. වැඩේ පටන් ගන්න කියන්නේ මොකක් හරි වොෂින් ලික්විඩ් එකක්, ඒ කියන්නේ ක්ලීන් වෙන මොකක් හරි ලික්විඩ් එකක් ඇතිනේ. ඉතින් ඒක ඔටෝම අපේ කායක පුරාම ස්ප්‍රේ වෙනවා. ස්ප්‍රේ වුණාට පස්සේ ඔන්න ඔය රෝලර් එකෙන් ඒ ස්ප්‍රේ එක සම්පූර්ණම කාර් එක ක්ලීන් වෙනවා වටේටම, ග්ලාස්ද හැම තැනම. ඊට පස්සේ ඒක ක්ලීන් වෙලා ඉවර වුණාට පස්සේ ඔන්න ඔය විදිහට වතුර ස්ප්‍රේ කර කර ඔය රෝලර් එක ඉස්සරහින් ඉඳන් පිටිපස්සට, පිටිපස්සින් ඉඳන් ඉස්සරහට නැවතත් යනවා. ඉතින් මේ හැම දෙයක්ම වෙනකන් අපිට කරන්න තියෙන්නේ කාර් එක ඇතුළට වෙලා මෙන්න මේ විදිහට බලාගෙන ඉන්න. ඔය විදිහට ඒක වොෂින් ලික්විඩ් එක ක්ලීන් වෙලා වතුර වලින් ක්ලීන් වෙලා ඔක්කොම ඉවරනාට පස්සේ අපි ගත්තේ සුපර් ෂයින් කියන ඔප්ෂන් එක නිසා වෙන්නේ නැති මං හිතන්නේ ඔයිල් එකක් වෙන්නේ නැති ඔය උතනදී ඔය ස්ප්‍රේ වෙන්නේ. ඇත්තටම මට නම් ඒ ගැන අයිඩියා එකක් නැහැ මොකක්ද ඒ කියන එක. ඉතින් ඇත්තටම විනාඩි 5ක් 6ක් වගේ තමයි මැක්සිමම් එකට යන්නේ. අපිට ඉතින් ඒක ඉවර වෙනකන් බලාගෙන ඉන්න තරම් තිබුණේ. එහෙනම් ඉස්සරහට බලන් ඉන්නකො අපි කාර් එක වොෂ් කරගෙන කොහොමද උතනින් එළියට ගියේ කියලා. එහෙනම් හැමෝම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. ඊළඟට අපි අරන් එන්නේ අපේ ස්පෙෂල් අවුරුදු වීඩියෝ එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න.